ආදරයෙන් පිළිගන්නවා පොත් කියවන යාළුවෝ හැමෝම පුස්තක බයි UD වෙත. ඉතින් අද අපි කියවමු මොහන්රාජ් මඩවල මහතාගේ මෑතක පැවැත්වුණු පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් කරපු අලුත්ම පොත ටොක්සික් එහෙම නැත්නම් ගර්භ විෂ කියන පොත අපි අද කියවලා බලමු. ඉතින් ආදරයෙන් පිළිගන්නවා සහ කතාව කියන කලින් ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා සහ පොත් කියවන වගේ යාළුවන්ටත් මේ channel එක ගැන share කරන්න කියලා ඉල්ලමින් අපි කතාව අහමු. අපේ කතාවස්තු රචකයා මොහන්රාජ් මඩවල මහතා පොත ආරම්භය අපිට ගෙන එන්නේ සහෘදයනි හරි අමුතු මාතෘකා යටතේ තමා. ඉතින් පළවෙනි පරිච්ඡේදය අපට ගෙන එන්නේ කනේරු වැට සහ නියඟලාල කියන මාතෘකාව යටතේ. ඉතින් බැලූ බැල්මට අපට මෙතුමා හඟවන්න උත්සාහ කරන්නේ මරණයේ මාවතක ආරම්භයක් වගේ සිදුවීමකින්. හිතවත් පාඨකයිනි, මොහන්රාජ් මඩවල කතුවරයා මේ පළමු පරිච්ඡේදය ඇතුලේ ගලා යන කතාවස්තුව මගින් ප්‍රධාන කතානායිකාවගේ නම්ගම් සඳහන් කිරීමක් සිදු කරන්නේ නැහැ. නමුත් මට ඉඳුරාම පැවසිය හැකි කරුණ නම් මේ කතාවස්තුව ගොඩනැගෙන්නේ ස්ත්‍රී පරාණයක් වටා බව. මේ කතාවේ පළමු පරිච්ඡේදයෙන් දැක්වෙන්නේ තම ස්වාමි පුරුෂයා මරණයට පත් කරන්න සැලසුම් කරන කාන්තාවක්ගේ ස්වරූපය. එයා කොහොමද ඒක සැලසුම් කරන්නේ වගේ දේවල්. සහෘද පාඨකයනි, මම මෙහෙම කියන්නම්. නමක් ගමත් සඳහන් කළා නෑ කියලා මම මුලින්ම ඔබට පැවසුවා මතක ඇති. සැබවින්ම මම ඇයව කතා නායිකාව විදිහට ඔබ සමීපයට ගෙන එන්නම්. කතා නායිකාව කතාව ආරම්භ කරන්නේ සහෘදයනි අතීතයේ මෙනෙහි කිරීමක් වශයෙන්. ඇය තමන්ගේ ජීවන සහකරු මරණයට පත් කිරීමට සිතූ සිතවිල්ල නැවත ආවර්ජනය කිරීමකින් තමයි කතාව පටන් ගන්නෙ. සහෘදයනි, ඔබට පුළුවන් ද මනුෂ්‍ය පරාණයක් තනිවම සාක්ෂියක් නොමැතිව මේ විශ්වයෙන් මකලා දාන්න. නැත්තම් ශුන්‍ය කරලා දාන්න. මගේ මතය නම් එසේ කළ නොහැක. රහසක් වුවද පවතින්නේ පුද්ගලයන් දෙදෙනෙක් සිටියොත් පමණක් බව ඔබ අසා ඇති. ඒ ලෙසම කතා නායිකාවගේ මිතුරියක් සිටිනවා. ඇය නමින් සේපාලිකා අක්කා. ඉතින් අපි අපේ පහසුවට මේ තැනැත්තියට සේපාලිකා කියලා අමතමු. මා හිතවත් පාඨකයිනි, මේ සේපාලිකාව කතුවරයා විසින් දක්වනුයේ වැන්දපු කාන්තාවක් වශයෙන්. ඇගේ සැමියා LTTE යුද සමයේ ජීවිතයෙන් සමුගත් වීර සොල්දාදුවෙක්. නමුත් ඇය තම සැමියගේ මරණය පිළි නොගන්නා ප්‍රේමවන්තියක්. ඇය පවසන ආකාරයට ඔහු මියගොස් නැත. ඇගේ ඇසල මේ මොහොතේත් රැඳී සිටී. ඇය මරණයට අර්ථකථන දෙන්නේ මෙන්න මේ විදිහට. මැරෙනවා කියලා කියන්නේ නිදාගෙන නැගිටිනවා වගේ වැඩක්. එහෙම නැත්තම් ඇය අර්ථ දක්වන්නේ මැරිලා ඉන්නකොට නිදාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. නැත්තම් නිදාගෙන ඉන්නකොට මැරිලා ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් සහෘදයනි, අපේ කතානායිකාව තමන්ගේ ස්වාමි පුරුෂයා මරන්න උදව් ඉල්ලන්නේ මේ සේපාලිකා අක්කගෙන්. ඔයා හිතනවද මරණය ගැන පවා මෙච්චර ආදරණීය අර්ථකථන තියෙන සේපාලිකා වගේ කෙනෙක් මේ යෝජනාවට එකඟ නොවේ කියලා? ඔබ එහෙම හිතුවනම් ඒක වැරදි. සේපාලිකා මේ අවස්ථාවේදී මේ කතානායිකාව විසින් කරන යෝජනාව පිළිබඳව කිසිදු හේතුවක් නොවිමසාම එකඟ වෙනවා. කතානායිකාව සමග රහසේම කුමන්ත්‍රණය සාකච්ඡා කරන්නේ කිසිදු සාක්ෂියක් බාහිර ලෝකයට විවෘත නොකර. මා හිතාදර පාඨකයනි, මේ ස්ත්‍රීන් දෙදෙනා මේ කුමන්ත්‍රණය සඳහා යොදාගනු ලබන්නේ කෙම්මොර දවස් ලෙස සැලකෙන සෙනසුරාදා රාත්‍රියක්. මේ සඳහා ඔවුන් යොදාගනු ලබන්නේ රාත්‍රී ආහාර වේල. ඉතින් ස්වාමි පුරුෂයා වන ශානකව මරණයට පත් කිරීමට
ඇය රාත්‍රී ආහාරය සූදානම් කළ සේවිකාව නිවසින් කඩේට පිටත් කරලා තමන්ගේ රහසිගත කුමන්ත්‍රණය ආරම්භ කරනවා. සහෘදයනි, අපිට කතුවරයා මෙසේ මෙම රහස් කුමන්ත්‍රණය අපට ඉදිරිපත් කරනවා. ඒ අනුව ගොටුකොළ සලාදයට කැපුම් කීරියකුල, කූල්මස් ව්‍යංජනයට දිවි කඳුරු ගෙඩි මිශ්‍ර කිරීම, අර්ථාපල් බැඳුමට නියඟලා අල එක්කල ඊටත් පසුව ඔරෙන්ජ් ජූස් වීදුරුවට කණේරු ඇට තලලා සීනි එක්ක මිශ්‍ර කළ ශානකගේ රාත්‍රී ආහාර වශයෙන් පිළිගන්නනවා. සහෘදයනි, ශානක වෙනදට වඩා මේ ආහාර වේල රසවත්ව භුක්ති විඳිනවා. එමෙන්ම අපේ කතානායිකාවට මේ ආහාර වේලේ ප්‍රණීත බවට ස්තුතිවන්ත වෙනවා. හිතාදර පාඨකයනි, මින් මතුවට කුමක් සිදුවේද යන කුතුහලය එක්කරමින් කතුවරයා අපට කතාව ඉදිරියට ගෙන යනු ලබනවා. කතානායිකාව විෂ මිශ්‍ර කරපු ආහාර අනුභව කළ තමන්ගේ ස්වාමියා සමග නිදිහනට යනවා. නමුත් වරු ගානක්ම ඇගේ දෙනෙත් පිය වෙන්නේ නෑ. තම ස්වාමියා වරින් වර ජලය පානය කරමින් මුත්‍රා කිරීමට කාමරයෙන් බැහැරට යන හඬ ඇගේ සවනේ ගැටෙනවා. ඇගේ සැමියා මිය යාවිද? මේ සඳහා ඇය වගකිව යුතු වේවිද? කුමක්ද සාධාරණ හේතුව ඔහු මරණයට පත් කිරීමට යන ගැටලු රාශියක් ඇය වටා භ්‍රමණය වීමත් සමගම අපේ කතානායිකාව මේ සඳහා යොදන එකම පිළිමය වන්නේ නිදිපෙති කිහිපයක් පානය කර නින්දට යෑම. හිතාදර පාඨක පාඨිකාවියනි, අප රචකයා තම පළමු පරිච්ඡේදය නිමා කිරීම ආරම්භ කරන්නේ නිදිපෙති පානය කිරීමෙන් පසුදා උදෑසන ගෙදර මෙහෙකාරියගේ 7-8 වතාවක් අවදි කිරීමට ගත් ප්‍රයත්නයත් එක්ක. නින්දෙන් අවදි වන කතානායිකාවගේ පළමු ප්‍රශ්නය වෙන්නේ තමන්ගේ ස්වාමියා කොහෙද යන පැනය. නමුත් මෙම පැනයට පිළිතුරු දීමට පෙරම ශානක ඇය ඉදිරියේ පෙනී ඉන්නවා. ඇයට ඔහුව පෙනෙන්නේ රත්තරන් පාට සමක් සහිතව. ඔහු සැබවින්ම මරණයට පත් කිරීමට දුන් විෂ බෙහෙත් නිසා රත්තරන් පැහැගැන්වී ඇතිද? ගැටලු රාශියක්. මේ සමගම ඇය අහනවා ඇයි ඔය රත්තරන් වලින් මූණ හේදුව කියලා. ඉතින් ඔහු පිළිතුරු ලබා දෙන්නේ මිනිහෙක්ගේ මූණ රත්තරන් පාට වෙන්නේ එයාගේ ගෑණි එයාට පණ වගේ ආදරය කරනකොට. ඉතින් කතානායකව ඇත්තටම ශානකට ආදරේද? ආදරේ නම් ඇයි එයාව මරන්න හැදුවේ? මේ ගැටලු රාශියක් අපේ හිතට එකතු කරමින් වෙනමම අතීතාවර්ජනයකට තමා මොහාන් රාජ් මඩවල මහතා අපිට දෙවෙනි පරිච්ඡේදයෙන් එක් කරගෙන යන්නේ. පෙර දැක්වූ ලෙසටම අපේ රචකයා විසින් දෙවැනි පරිච්ඡේදයේ අර්ථ දක්වන්නේ දෙයියන්ගේ අච්චුව ලෙසින්. අපට දෙවැනි පරිච්ඡේදයෙන් මගින් කතානායිකාවන්ගේ මූලාරම්භය ගෙනහැර දක්වනවා. ඇය නමින් අහිංසා. ඇගේ පවුල් පරිසරයේ ගත්තිට මව, පියා, ආච්චි සහ ඇගේම මවගේ කුස බෙදාගෙන විනාඩි ගණනකට බාල වූ ඇගේ නැගණිය දේදුණු සමගින් දිවි ගෙවන අවධිය. අහිංසා තම ජීවිතයේ ආදරය යනු කුමක්ද යන්න නොදැන සිටීම ආරම්භ වෙන්නේ පවුල තුලින්මයි. ඇගේ නැගණියට අන් අය දක්වන සැලකිල්ල ඇයට නොලැබෙනවා. කෙටියෙන්ම කිව්වොත් මෙම නිවුණු දෙපළට උරුම වී තිබුණේ එකම රූපකායක් නොවූ දිත්ත රූපකායක්. ඉතින් එකම අම්මගේ බඩෙන් එකම වෙලාවට ඉපදෙන දරුවන්ට දෙවියෝ එකම අච්චුව ලබා දුන්නට මේ දෙන්නට මවල තියෙන්නේ දෙවියෝ දෙන්නෙක් බව තමයි අහිංසගේ ආච්චි අම්මා පවසන්නේ. දේදුණු ඉපදෙනකොට බෝල ගෙඩියක් වගේ සුදුයි. හැබැයි අහිංසා එහෙම නෙමෙයි. කැහැටුයි, කළුයි, කෙට්ටුයි. ඉතින් එකම වෙලාවේ ඉපදෙන අයට තියෙන්නේ එකම අච්චුව නම් එයාලා වෙනස් වුණේ කොහොමද කියන එක අහිංසා හැමදාම ආච්චිගෙන් අහුව ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට කාලෙන් කාලෙට ආච්චි විසින් විවිධ පිළිතුරු ලබා දුන්නා. කාලයක් අහිංසා මේ දෙවියන් එක්ක පවා තරහ වුණා මේ සිද්ධියත් එක්ක. එක අවස්ථාවක රචකයා දක්වනවා
අහිංසා විසින් දැඩිමුණ්ඩ දෙවියන් එක්ක තිබ්බ තරහට එතුමගේ පක්ෂියා වන කුකුලන්ව ඔවුන්ගේම මස්කටු කන්න දුන්න බව අපිට දක්වනවා. ඒ තරම් තරහක් දෙවියන් ගැන මේ අහිංසට තිබිලා තියෙනවා. ඇය කුඩා කලම තමන්ගේ පවුලෙන් ඈත්වීමට හේතුව වන්නේද රූප ස්වභාවය. වයස අවුරුදු 12 වෙනකොට ඇගේ සහෝදරිය වැඩිවියට පත්වෙනවත් එක්කම ඇගේ රූප ස්වභාවය දිනෙන් දින වර්ධනය වෙනවා. ඒත් එක්කම ඒ හා සමානවම අහිංසගේ ඊර්ෂ්‍යාවත් වර්ධනය වෙනවා මේ දේදුණු ගැන. මේ ඊර්ෂ්‍යාව කොච්චර වර්ධනය වුණාද කියනවනම් දේදුණුගේ කොටහළු උත්සවයේ දවසේ අහිංසා විසින් දේදුණුගේ රූපලාවන්‍ය බඩු සියල්ල හොරෙන් අරගෙන ගිහිල්ලා ගේ පිටිපස්සේ කොස් ගහ ළඟ වලදමීමෙන් රචකයා අපට ඒත්තු ගන්නනෝ මොනතරම් වෛරයක් තමන්ගේ සහෝදරියගේ රූපය ගැන මේ අපේ කතානායිකාව එහෙම නැත්නම් මේ අහිංසට තිබිලා තියෙනවද කියලා. ඇත්තටම අහිංසා තමන්ගේ සහෝදරියට වෛර කරන්න පටන් ගත්ත දවස තමයි මේ ඇගේ කොටහළු උත්සවයේ දවසේ ඉඳලා තමයි ආරම්භ වෙන්නේ තමන්ගේ සහෝදරියට වෛර කරන්න. අහිංසා වැඩිවියටපත් වීම ඊට මාස කිහිපයකට පස්සේ සිදු වුණත් තමන්ගේ කොටහළු උත්සවය ගැනීමට ඇය තදින්ම විරුද්ධ වෙනවා. ඒ අනුව ඇයගේ කුඩා කාලයේ ආරම්භයේ රචකයා විසින් දෙවැනි පරිච්ඡේදය අවසන් කරමින් ඇගේ කුඩා කාලය ආරම්භ කරනවා. ඉතින් සහෘදයනි කතාව ඉදිරියට ගලා යමින් රචකයා විසින් අපව තුන්වෙනි පරිච්ඡේදය කරා රැගෙන යනවා. මෙහිදී ඔහුගේ මාතෘකාව වන්නේ කහ කිරිල්ලි. ඉතින් කහ කිරිල්ලි බැලූ බැල්මට නම් ස්ත්‍රී පරාණයක් පිළිබඳව වගේ තමයි කතුවරයා ඉදිරිපත් කරන්න යන්නේ. අපි යන් අහිංසා එක්ක තුන්වෙනි පරිච්ඡේදයට. අහිංසා වැඩිවියට පත්වීමෙන් පසු ආච්චි අම්මා විසින් ඇගේ හඳහනද රැගෙන දේවාලයකට යනවා. එහිදී ඇයට අපල බවත් අමනුෂ්‍ය දෝෂ පවතින බවද පවසා දේවාලේ ගැහැණිය විසින් යන්ත්‍රයක් ඉන පළඳවන්න කටයුතු කරනවා. ඒත් අහිංස මේක අම්මට ආච්චිට පේන්න ගෙදරදි විතරයි දාන්නේ. පිට කෙනෙක් දැක්කොත් ගොඩෙක් කියලා හිතයි කියලා එයා එක ගලවලා තමා නිවසින් පිට ගමන් බිමන් යන්නේ. දෙදෙනාම වැඩිවියටපත් උනත් දේදුණගේ ශරීරයේ වෙනස්කම් ඊටාම ඉක්මනින් ඇය අත්විඳමින් තිබෙන බව අහිංසත් දැක තියෙනවා. නමුත් ඒ තරම් ඉක්මනින් තමන්ගේ ශරීරය තාරුණ්‍යයට නිරාවරණය නොවීම පිළිබඳව අහිංසා සිටියේ ඊටාම කනස්සල්ලෙන් බව කිවහොත් මම නිවැරදි හිතවතුනි. එකම නිවසේ හැදී වැඩුණද මේ වෙනස්කම් නිසාවෙන් අහිංසාගේ මනසේ දේදුණු පිළිබඳව වෛරය ඊර්ෂ්‍යා තත්ත්වය වර්ධනය වුණේ අහිංසගේ ශරීර වර්ධනයටත් වඩා ඉක්මනින්. ඉතින් අවසානයේ ඇය තීරණයක් ගන්නවා. ඒ තමයි ඇය පාසල් යන එන විට හමුවන පාරේ තිබෙන සෙනග වැඩි වශයෙන් ගැවසෙන්නේ නැති සැලුන් එකට යන්න. සැලුන් එකේ ඉන්න ගැහැණු කෙනා මීට පෙර බොහෝ අවස්ථාවල දැක තිබුණද කතාබහක් තරම් දුරකට ගිහින් තිබුණේ නැහැ. යන්තම් hina වෙන hinaවක් පමණක් තමා තිබුණේ. බොහෝ වෙලාවල් වල ඇය හැඳ සිටියේ කහ පැහැයට හුරු ඇඳුම් පැළඳුම්. ඉතින් කහ කිරිල්ලි කියලා නම වැටුණු හේතුව ඔබට දැන් පැහැදිලි ඇති. ඉතින් හිතවතුනි අවසානයේ අහිංසා තමන්ගේ බය පැත්තකට තියලා කහ කිරිල්ලගේ සැලුන් එකේ දොර ඇරගෙන ඇතුල් වුණා. ජීවිතේ පළවෙනි වතාවට අහිංසගේ නම වගේම අහිංසත් අහිංසක බව පැවසුවේ කහ කිරිල්ලි තමයි. ඉතින් අහිංසා හදවතේ රිද්මය වගේම අහිංසගේ බලාපොරොත්තු ආශාවන් මේ සියල්ලම කහ කිරිල්ලට මනාව වටහා ගන්න ගත වුණේ ඒ මොහොතේ කතාබහට ගත වුණු කාලය විතරයි. අහිංසා මේ
සඳහා වැඩ කරන්න ඇය කාලයක් තිස්සේ හොරෙන් එකතු කරපු මුදල් ප්‍රමාණයක් රැගෙන විත් තිබුණා. ඉතින් මුදල් ගැටලුවක් නොවන තැන කහකිරිල්ලි අහිංසව ලස්සන කරන්න පොරොන්දු වෙනවා. එළියට පෙනෙන්න තියෙන දේ නෙවෙයි ඇත්තටම මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන්නේ. කහකිරිල්ලිගේ ඒ ප්‍රකාශයත් එක්ක ඔන්න 3 වෙනි පරිච්ඡේදය ඉවර වෙනවා. ඉතින් පාඨක හිතවතුනි 4 වෙනි පරිච්ඡේදය ආරම්භ කරන්නේ රචකයා මෙන්න මෙහිම පවසමි. එයාගේ සුවඳ මගේ ළඟ. ඉතින් අපි බලමු මේ කාගේ සුවඳද රැඳිලා තියෙන්නේ කියලා. ඉතින් පාඨකයනි පෙරමන් සඳහන් කළ ආකාරයට අහිංසා කහකිරිල්ලගේ සැලුන් එකට යන්න හැම සති අන්තයේම පුරුදු වුණා. ඇහි බෙමි හදන්න, පේෂල් දාන්න. නමුත් අහිංසට ඕන උනේ පසු ප්‍රදේශය සහ පිටුපස ප්‍රදේශය හදාගන්න. මේ ගැන කහකිරිල්ලිට පවසන්න පරක්කු වුණේ නැහැ. ඉතින් ඒ අනුව යමින් කහකිරිල්ලිත් මේ කටයුත්තට එකඟ වුණා. මේක හොර රහසේම කරන කටයුත්තක් වුණා. ඒ ගැන සැලුන් එකේ අනිත් ගැහැණු ළමයි පවා දැනගෙන හිටියේ නැහැ. සහෘද පාඨකයනි කහකිරිල්ලි විසින් අහිංසට මේ සඳහා තෙල් සම්බාහනයක් කිරීමට කටයුතු කළා. අහිංසට මේ සඳහා මුල් අවස්ථාවල නම් දැඩි අපහසුතාවයක් තමා දැනුනේ. මොකද කිසිවෙකු ඉදිරියේ නිරුවත් නොවී තිබූ ඇයට මේ කාර්යය ගැන කහකිරිල්ලි ඉදිරියේ නිරුවතින් උඩුබැලිව මුණින්තලා වෙලා ඉන්න වුණා. මේ කිසිම අවස්ථාවක අහිංසාව තම දැස් හැරගේ කහකිරිල්ලි දිහා බැලීමට තරම් එඩිතර වුණේ නැහැ. ඇය ලැජ්ජා වුණු දෙනෙත් ඇයට නොපෙන්වා තදකර වසාගෙන සිටියා. නමුත් එක් දිනක් ඇය තම දැස් හැර බලන විට කහකිරිල්ලගේ දැස් තම දැස් අභියසත්, කම්මුල් තම කම්බුල් අභියසත්, දෙතොල් තම දෙතොල් අභියසත් දැක ගන්න ලැබෙනවා. ඇසුරු සැනින් කහකිරිල්ලට ලද අවසරයෙන් ඇය අහිංසව සිඹින්නටත් ස්පර්ශ කරන්නටත් පෙළඹෙනවා. ඔවුනොන් අතර පැවති මෙම කායික සබඳතාවයෙන් පසුව අහිංසා ගෙදර ගොස් කාමරයට රිංගා ගන්නේ හොර පූසියක් ලෙස. කාගෙත් නෙත් ගැටෙන්නට පෙර තමයි කාමරයට යන්නේ. ඉදිමුණු දෙතොල් එක්ක කාමරයට වැදුණු අහිංසගේ ඊළඟ ප්‍රශ්නය සුවඳ. ඇගේ ගත පුරාම කහකිරිල්ලිගේ සුවඳ. ගෙදර කාට හැංගුවත් අත්තම්මට හංගන්න බැරි සුවඳ මකා ගන්න අහිංස මුළු රැය පුරාවටම 17 වතාවක් නාලා තිබුණා. අවසානයේ පාන්දර 4 කනිසමට අත්තම්මා අවදි වෙලා ඇයි 3-4 වතාවක් බාත්රූම් ගියේ කියලා අහනකම්ම අහිංසට නාන්න වුණා. ඒ දවසේ නිමාවත් කහකිරිල්ලිගේ සුවඳ සේදීමත් සමග අපේ 4 වන පරිච්ඡේදය ඉවර වෙනවා. 4 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ එළඹෙන 5 වෙනි පරිච්ඡේදයේ කතුවරයා අපට දක්වන්නේ මේ විදිහට. දියමන්ති නලදත. එහෙම කියද්දි නම් හිතාදර පාඨකයනි අපට එකපාරටම මනසට එන්නේ පුද්ගලයෙක්. මොකද නලදත් තියෙන්නේ මනුෂ්‍ය ආත්මයකට විය හැකි නිසා. කෙමෙන් කහකිරිල්ලිගේ තෙල් සම්බාහනය සමග අහිංසගේ ශරීරයේද පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය වෙමිනුයි තිබුණේ. ඉතින් කහකිරිල්ලි නිතරම වගේ කියන්නේ කාලය ඔයාගේ දොරට තට්ටු කරලා දැන් ඔයාගේ වෙලාව හරි කියනකම් අපි ඉවසන්න ඕන කියලයි. ඉතින් මේක අහිංසගේ ශරීරයට වගේම ජීවිතයටත් වැදගත් කියමනක් බව ඇය විශ්වාස කළා. මෙහෙම කාලයක් ගත වෙද්දි තමා අහිංසගේ ජීවන දොරට තට්ටු කරන්න දියමන්ති නලදතා එන්නේ. ඉරිද පන්තියේදී අහම්බෙන් නැගේ හැප්පුණු උස්ස තලෙලු ඉලන්දාරියා නලදත් පෙන්නල hina උනේ අහිංස එක්ක. ඉතින් පන්තියේ ඉඳගෙන ඉන්නකොට පවා අහිංසගේ දැස් හෙව්වෙම මේ නලදත් හිනාව. ඒකට උත්තරයක් විදියට නලදතා එවපු ෆ්ලයින් කිස් එකක් එක්ක ඔයා ලස්සනයි කියව වචන පේලියට අහිංසට කලාන්තේ වගේ ආවේ ඇයටත් නොදැනීම.
ඉතින් හිතවතුනි මේ දැස් ප්‍රේමයේ වචනේ හුවමාරුව පන්තිය අවසානයේ සිද්ධ වෙනවා. නලදතා විසින් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා කියලා කතාවට මුල පිරුවත් ගිඩි ගාලා ගැහෙන හදවත එළියට පණී කියලා බයට අහිංසකලේ පොත් ටික තවත් පපුවට තුලුල් කරගෙන බිම වලාගෙන එක එල්ලෙම නිවස කරා පැමිණීම. තමාගේ ගොංකම ගැන තමාටම ශාප කරමින් අහිංසා දියමන්ති නලදතා ගැන සතියක් සිහිනමවා පසුගිය සතියේ සිදුවීම් නැවත සිදු නොවනු ඇතැයි දුක් වෙමින් ඒ සියල්ලටම හිතෙන් සමුදෙමින් ඊළඟ සතියේ පන්තිය කරා ගියා. නමුත් අහම්බෙන් වගේ සිදු වුණේ පසුගිය සතියේ සිදු වූ ජවනිකාවමයි. ඔහු පන්තියේ ඉදිරි පෙළක සිට පසුපස සිටි අහිංසා දෙස හැරී බලන වාර ගණන පවා ගණන් කළ ඇයට අවසානයේ ඔහුගේ පෙර ප්‍රකාශයම නැවත අහන්න ලැබුණා. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඇය මෙවර නම් පෙර වගේ කිසිත් නොකියා කල් ගෙව්වේ නැහැ. ඔහුගෙන් කාරණය කුමක්දැයි විමසා සිටියා. ඔහු ගොතගසමින් පැවසූ දෙයින් අහසම ඔළුව උඩට කඩාපත් වූවා පමණි සිදු වූයේ. ඔහු කලිසම් සාක්කුවෙන් 3-4ට නැවූ කඩදාසියක් ගෙන ඇයට දෙමින් පැවසුවේ පුළුවන් නම් මේ නම්බර් එක දේදුනට දෙන්න කියාය. ඉතින් පාඨකයේ හිතවතුනි මේ දේදුනු කියලා කියන්නේ අහිංසකේ එක කුස උපන් එකම වෙලාවේ උපන් නැගණිය. අනපේක්ෂිත සිදුවීමත් සමග අවසන් වුණු 5 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ අපි යන්නේ රචකයාගේ මීළඟ දිගහැරුමට. හැඟීම් කියන්නේ මහ පුදුම දෙයක්. ඒ විදිහට තමයි මේ 6 වෙනි පරිච්ඡේදයේ රචකයා අපට ගෙන එන්නේ. බලවපොරොත්තු සුන් වෙච්ච අහිංසා නලදතා දුන්න කොලෙත් අතේ ගුලි කරගෙනම නිවසට ඇවිත් කාමරේ දොර වහගෙන පැයක් හමාරක් තමාගේ කඳුළු රිසිසේ පිට කළා. 4-5ට ගුලි කරලා විසි කරපු කොළ කැබැල්ල සොයා නැවත කුණු කූඩේ පීරමින් මීයෙකු වන්නටද සිදු වූ පසු ඇය එය රැගෙන තම සහෝදරියගේ කාමරය ළඟට ගොස් දොරට තට්ටු කළද ඇය නලදතාගේ නම්බර් එක ඇයට නොදී පන්තියේ පොතක් පිළිබඳ විමසා එතනින් හීන් සීරුවේ මාරු වීමට කටයුතු කළේ මන්ද යන්න ඇයටද හිතාගත නොහැකි විය. දේදුනුට දීමට දුන් දුරකථන අංකය ඇයට නොදී අහිංසා විසින් දේදුනුගේ චරිතය රඟපෑමට ඇය අවසානයේදී තීරණය කළා. තම දුරකථනය රැගෙන ඇය දියමන්ති නලදතාට කෙටි පණිවිඩයක් යවනවා. ක්ෂණික පිළිතුරු නැවත පැමිණීමත් සමග දෙදෙනාගේ තොරතුරු හුවමාරු වූයේ කෙටි කාල සීමාවක් අතරතුර. ඒ අවස්ථාවේ දැනෙන හැඟීම් කුමන ආකාරයෙන්ද යන්න වග දේදුනු නොව ඇය මෙන් රඟපෑ අහිංසා පමණක් විඳගත් බව දන්නේ අහිංසා පමණයි. මේ ආකාරයට ලාමක පෙම්වතෙකු තම පෙම්වතිය කර ගැනීමට බලාපොරොත්තු වන ගැහැණු ළමයාගේ ප්‍රිය අප්‍රිය දේ කොන්දේසි නීති රීතිවලට එකඟ වෙමින් ගලා යන කතාබහත් සමගින් රචකයා මෙම පරිච්ඡේදය නිමා කිරීමට කටයුතු කරනවා. 7 වෙනි පරිච්ඡේදයේ ආරම්භය සිදුවන්නේ පෙරදා රැයේ දුඩමළු වූ කතාබහේ ප්‍රතිඵල නිකුත් කරමින්. රචකයා අපිව මීළඟ පරිච්ඡේදයට ගෙන යන්නේ මේ රහස් දොරටුවෙන් ඇතුළට එන්න යන ආරාධනාවත් සමගින්. පෙරදා රැයේ සිදු වූ දුරකථන සංවාදය කහකිරිල්ලිට කියනතුරු ඉවසිල්ලක් නැති අහිංසා කිසිදු දෙයක් නොසඟවා ඇය සමග කියා ඒ විස්තරය කියනවා. කහකිරිල්ලිගේ යෝජනාව සහ අහිංසගේ ඉල්ලීමට අනුව දියමන්ති නලදතාව හමුවෙන්න ඔවුන් දෙදෙනා උපායශීලී ක්‍රියාමාර්ගයක් යොදනවා. ඒ අනුව
ඔහුට ඇයව හමුවීමට කහකිරිල්ලිගේ සැලුන් එක තුළ සැලසුම් කරනවා. එලිමහනේ නොව රූපලාවන්‍යාගාරයේ අඩ අඳුරු කාමරයක සරගී ලෙස ශරීරය සකසාගත් අහිංසා ඔහු එනතුරු අඳුරු කාමරයේ රැඳී සිටියේ කහකිරිල්ලී පැවසූ ගැහැණියක්ගේ ඇත්ත කවදාවත් පිරිමියෙක්ට පෙන්වන්න හොඳ නෑ කියලා දුන්නු අවවාදයත් එක්ක. තමන්ගේ හැඟීම් දැඩිසේ සඟවාගෙන හිරකරගෙන අහිංසා නලදතා එනකන් රූපලාවන්‍යාගාරය ඇතුළට වෙලා බලාගෙන ඉන්නවා. නලදතත් හිතේ බයෙන් අහිංසා හිටිය අඳුරු කාමරයට පිය නැගුවේ හදවතේ ගැස්ම වෙන කාට හෝ ඇසේ යයි බියෙන්. අඩ අඳුරේම අහිංසා වෙත ලංවුණු නලදතාගේ මුවින් වචන පිටවීමට පෙරම ඔහුගේ හැඟීම් ක්‍රියාත්මක වී ඇයව සිප ගැනීමට සිදු වූයේ දෙදෙනාම නොසිතූ පරිදි. නමුත් ඔහු අහිංසාගේ පියවරු සහ පසුපස ප්‍රදේශයට අත තබන විටම අහිංසා ගැස්සී ගියේ ඇය කෘත්‍රිමව පෙනෙන්නට සැකසූ ඇඳුම් සහ උපක්‍රම භාවිතය ඔහුට අසුවේද යන සැකය නිසාවෙන්. ඔහුගෙන් ක්ෂණික ඈතට යාමට ක්‍රියාමාර්ග අහිංසා ඒ වෙලාවේ ගන්නවා. නැවත හමුවන පොරොන්දුව පිට ඇය ඔහුගෙන් සමුගන්නේ මෙම පරිච්ඡේදයට තිත තබමි. 8 වෙනි පරිච්ඡේදයේ ආරම්භයත් සමගම රචකයා අපිව රැගෙන යන්නේ ප්‍රේමනීය ජවනිකාවකින් පසු අවධිය කරා. ඔහු මේ පරිච්ඡේදය නම් කරන්නේ ඒ ඔයා නෙමේ කියලා. ඒ වචනවලින්ම අපට හැඟී යන්නේ හිතවතුනි අපි පෙරදී අහිංසා සහ කහකිරිල්ලී කළ රැවටීම පිළිබඳව දියමන්ති නලද හෝ කවුරුන් හෝ අනාවරණය කරගෙන ඇති ස්වරූපය. ඉතින් මේ තීරණාත්මක හමුවීමෙන් අනතුරුව නැවත නැවතත් ඔවුන්ගේ හමුවීමේ දිනය නොඑක් ආකාරයට අහිංසාගෙන් නලදතා ඇසුවත් පිළිතුරු නම් අහිංසා තුල නොවිය. මේ දුරකථන සංවාදය අතරතුර කිසිසේත් බලාපොරොත්තු නොවූ කෙටි පණිවිඩයක් ඇගේ දුරකථනයේ අරගෙන තිබුණි. ඔයා එයා නෙමෙයි කියලා මම දන්නවා. දියමන්ති නලදතාගෙන් නොසිතූ ලෙස පැමිණි කෙටි පණිවිඩය හමුවේ අහිංසා නිරුත්තර වෙනවා. කීමට දෙයක් නොමැති තැන ඇය ඔහුගේ කුමන දෝෂාරෝපණයකට වුවද යටත් වීමට හිත හදාගත්තේ ඉන් අනතුරුව. නමුත් අප සිතූ ලෙස කිසිදු දෝෂාරෝපණයක් නොවිය. ඔයා එයා නොවුණු එක හොඳයි. ඇත්තටම මම කැමති ඔයාට. ඒ වගේ පිළිතුරක් තමා දියමන්ති නලදතාගෙන් ලැබුණේ. ඒ වචන අතරේ අහිංසා අතරමං උනේ පාරක් නොපෙනෙන අහසක. ඒත් එක්කම නලදතා එවන හාට් පින්තූරවලින් එහෙම දුරකථනය ඉතිරී ගොස් ඒවා කාමරය පුරාම විසිරෙන බවත් අහිංසාට දැනුණා. මේ මිනිස්සයා මායාකාරී මිනිහෙක්. අහිංසට හිතුනේ එහෙම. ඒත් එක්කම එයාට මෙහෙමත් හිතෙනවා. හරි හමම් පියවරු දෙකක්වත් නැති බව දැනගත්ත දවසට ඒ මිනිස්සයා මොනව හිතයිද? තමන් කළ ශරීර වංචාව ගැන අහිංසගේ හිත වදදීමත් සමගම තීරණයකට එළඹෙන ඇය නොනවත්වා එන හාට් පණිවිඩ උතුරා යන ජංගම දුරකථනයේ සිම්පත ගලවා කෑලි කෑලි වලට කඩා දානවා. ඒත් සමගම අර හදවත් එකින් එක පිපිරිලා යන ශබ්දය ඇයට ඇහෙන්න ගන්නවා. ඒ හදවත් වලින් ගලන රුධිරය කාමරයේ ඇඳ පුරාම ගලන්න ගන්නවා. ඉතින් අහිංසා කඳුළු පිරිච්ච දෑසින් ඒ සියල්ලම සුද්ධ කරන්න හිතාගෙන අලුත් බෙඩ්ෂීට් එකකින් බිම සුද්ධ කරනවා. සමහරු හදවත්
පැලිලා මැරෙන්නේ ආදරේ දරා ගන්න බැරි වුණාමලු කියලා අහිංසා හිතනවා. මේ සිද්ධියෙන් දවස් 2කට පස්සේ අත්තම්මා අහන්නේ අහිංසා හොඳ බෙඩ්ෂීට් කුණු කූඩේට දැම්මේ ඇයි කියලා. මේ ප්‍රශ්නය හමුවේ නිරුත්තර වන අහිංසා සමගින් රචකයා මේ පරිච්ඡේදය නිමාවට පත් කරනවා. 9 වෙනි පරිච්ඡේදය ආරම්භ වන්නේ පෝරිසාද කුකුල්ලු කියන මාතෘකාව යටතේ. පෙරදී ප්‍රේම සම්බන්ධතාවය බිඳ දැමීමෙන් පසුව සියල්ල කහකිරිල්ලට පැවසුවද අහිංසා තනිව සිටීමට තීරණය කරලා තිබුණි. සියල්ල පසෙකලා A-level විභාගයට අහිංසත් දේදුනුත් සූදානම් වෙමින් සිටි අතර දේදුණු අහිංසාට වඩා පාඩම් වැඩ උනන්දුවෙන් සිදු කරනවා. නමුත් අහඹු ලෙස සිදු වූයේ දේදුණුට වඩා ඉහළ ප්‍රතිඵලයක් අහිංසා සතු වීම. ජීවිත කාලය පුරාම දේදුණුට දෙවනි වුණු අහිංසා මෙවර එසේ නොවීම ගැන ඇය දෙවියන්ට ස්තුති කළා. විභාග ප්‍රතිඵල විශ්වවිද්‍යාලයට යාමට තරම් ප්‍රමාණවත් නොවුනද දෙමව්පියන් බලාපොරොත්තු වූයේ නැවත විභාගය ලියා විශ්වවිද්‍යාලයට යැවීමට වුවද දෙදෙනාටම ඒ පිළිබඳව උනන්දුවක් නොවිය. ඉන් අනතුරුව දෙදෙනාම රැකියා සඳහා ඉල්ලුම් කළ අතර දේදුණු ඉල්ලුම් කළ රැකියා 3න් දෙවනි එකට ඇය තේරීපත් වුවද අහිංසා ඉල්ලුම් කළ රැකියා 10කින් 12කින්වත් ඇයට රැකියාවක් ලැබුණේ නැහැ. දේදුණු උදේ අවදි වී අලුත් ඇඳුම් ඇඳ අඩි උස සපත්තු ශබ්ද නගමින් ගෙදර පුරා ඇවිද යන්නේ අහිංසාට නෝන්ඩියට වගේ. මේ විදිහට කාලය මාසයක් පමණ යද්දී දේදුණු තම පළමු රැකියාවේ පළමු පඩිය රැගෙන ගෙදර අයට කේක් එකක් ගෙනා අවස්ථාවේ අත්තම්මා විසින් කේක් කැපීමට රෑ 8ට සාලයට එනමින් අහිංසාට දන්වනවා. නමුත් ඊට පෙර ක්‍රියාත්මක වන අහිංසා විසින් දේදුණු ගෙනාව බ්ලූබෙරි කේක් එක රැගෙන ෂණික කාමරයට එන්නේ එළියේ සිටින අහිංසාගේ පෝරිසාද කුකුල් ජෝඩුව හමු වෙන්න. කවදාවත් ශ්‍රැංගිලා එකේ බ්ලූබෙරි කේක් රස නොවිඳි කුකුල් ජෝඩුවට රාජභෝජනයක් ලෙස ලැබුණු කේක් එක රස විඳින ආකාරය අහිංසා විසින් බලා සිටියේ ජනෙල් කූරු අතරින්. බ්ලූබෙරි කේක් එකේ බ්ලූබෙරි ගෙඩි 4 දෙදෙනා සමසේ බෙදා කෑමෙන් අනතුරුව හොටවල් පිහිදා ගැනීමට ටිෂු එකක් දීමෙන් පසු කුකුල්ලු දෙදෙනා අහිංසාට ස්තුති කර නොපෙනී යනවත් එක්කම අත්තම්මා අහිංසාට සාලයට කතා කරනවා. පියවි සිහියට ආ විගසම අහිංසට දෙලව රත් වූයේ තමන් කළේ කුමන කුප්ප වැඩක්ද යන්න සිහිවීමේ. නමුත් එන දෙයකට මුහුණ දීමේ අරමුණින් ඇය සාලයට යනවා. පුදුමයකි. කේක් එක නිරුපද්‍රිතව මේසය මත ඇත. කේක් කැපීමට සියල්ලෝම සූදානම්ය. සිතා ගැනීමට නොහැකි තැන අහිංසා අත්තම්මා දෙස බලනවා. ඇයගේ මායාකාර ඇස් මේ සියල්ල නැවත සකසා ඇති බව අහිංසා අත්තම්මගේ බැල්මෙන් තේරුම් ගන්නවා. කෙමෙන් අපි කතාවේ මැදටම ඇවිත් තියෙන්නේ. අපි දැන් ඉන්නේ 10 වෙනි පරිච්ඡේදයේ. මේ පරිච්ඡේදයේ ආරම්භය අපිට දෙන්නේ අරෝෂලම 7 දෙනෙක් කියලා හඳුන්වලා. ඉතින් මේ කාලේ වෙනකොට අහිංසා රැකියාවකට යනවා. ඒ අතරම දේදුණු Tamanගේ රැකියාවෙන් අඩියෙන් අඩිය ඉහළට ගිහින් මේ වසර 6ක කාලය ඇතුළත මේ කාල රාමුව ඇතුලේ රැකියා ස්ථානයේ සිටි තරුණයන්ගේ බැල්මක් මේ අහිංසට වැටලා තිබුණා. නමින් රුක්ෂාන් වුණු ඔහු සහ අහිංසා අතර කතාබහ ආරම්භය සිදු වූයේ ඇස් එක්ක. අහිංසට අනුව රුක්ෂාන්ගේ තියෙන්නේ මහ පෙරේත බැල්මක්. ඉතින් මේ පෙරේත බැල්මට අහුවෙලා අහිංසා තප්පර මිනිත්තු ගණන් ඉඳලා තියෙනවා.
මේ විදිහට මාසයක් ඇස් දිහා බලපු මිනිසයා ඊළඟට බලන්න ගන්නේ තොල් දිහා. 3 වෙනි මාසේ ඉක්මවා යන විට වචන බවට පරිවර්තනය වුණු මේ කතාබහ 6 වෙනි මාසෙන් පසු වුණාම පස්සේ අහිංසම ප්‍රශ්න කරනවා ඇයි ඔහොම බලන්නේ කියලා. ඒකට උත්තරයක් විදියට රුක්ෂාන් කියන්නේ ඔයාගේ තියෙනවා මහ වනචර පෙනුමක්. මං ඒකට ආසයි. ඒ වචනේත් එක්ක අහිංසට දැනුනේ තරහ මිශ්‍ර වෙච්ච සතුටක්. හැබැයි හිතවතුනි අපි හිතනවා වගේ මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නේ නැහැ. 7 වෙනි මාසයේ ලැබෙනවත් සමගම රුක්ෂාන් කළේ මහ පුදුම දෙයක්. ඔහු එම කාර්යාලයේම වැඩ කරන නර්මදා සමග සම්බන්ධයක් ආරම්භ කළා. නමුත් ඔහු Tamanගේ net අහිංසා කෙරෙන් ඉවත් කළේ නැහැ. මේක ප්‍රශ්නයක් වුණු අහිංසා ඔහුගෙන් ඍජුවම මේ පිළිබඳව විමසුවා. ඔහුගේ පිළිතුර ඇයගේ සේවා ස්ථානයේ අවසාන දිනය එදින බවට පත් කරන්න සමත් වුණා. ඔහු පැවසුවේ මං කැමති ඔයා දිහා බලාගෙන නර්මදා එක්ක සෙක්ස් කරන්න. ඒ වචනවල ප්‍රබලතාවය අහිංසාව gedara නතර කරන්න සමත් වුණා. ඊට අවුරුද්දකට විතර පස්සේ අහිංසා රැකියාව කළ ස්ථානයේ සිටි පිරිමි ළමයෙකුට ඇගේ සිත රහසේම ඇදී තිබුණා. ඔහු නමින් අරෝෂ්. ඔහු රැකියාව කළේ අහිංසාගේ ආයතනයෙන්ම වුවද වෙනම අංශයක. ඉතින් අහිංසට අරෝෂ්ව බලන්න පඩිපෙළේ දවසට 10-15 වතාවක් නගින්න බහින්න වුණා. එයාගේ අංශයට යන්න විවිධ හේතු හදාගන්න වුණා. මෙහෙම අරෝෂව දකින වාර ගණන අනුව ඇයගේ බඩගින්නද අතුරුදහන් වුණා. සමහර දාට දිවා ආහාරය රාත්‍රී ආහාරය ගැනීමට ඇයට බඩගින්නක් ආවෙත් නැහැ. අරෝෂ්‍ය දැකීමෙන් ඇගේ බඩ පිරීලා. අරෝෂ්ට කැමති අහිංස විතරක්ම නෙවෙයි. මේ කාර්යාලයේ තරුණියන් 13 දෙනෙක්ම අරෝෂ Tamanගේ සිහින කුමාරයා කරගෙන හිටියා. ඒ අතර විවාහයටපත් තරුණියන්ද සිටියා. නමුත් ඔවුන්ට එය බාධාවක් නොකර ගන්න ඔවුන් වග බලා ගත්තා. මේ අතර දවසක් අරෝෂ අහිංසගේ මේසේ ඉදිරිපස සුනේ ඇවිත් වාඩි වුණා. ඇස් කොනින් පිරිමි ඡායාවක් දුටුවද ඔලුව උස්සා බැලූ අහිංසට ඇස් සදාගත නොහැකි වී දැස් පිස දමා නැවත බැලීය. ඒ අරෝෂ තමා. නමුත් ඇය Tamanගේ වම්පස බැලුව විටත් අරෝෂ දැක ගන්න පුළුවන් වුණා. දකුණු පසත් අරෝෂ තමා වටා 6 දිශාවටම අරෝෂලා. ඉදිරියෙන් ඉන්න අරෝෂත් එක්ක අරෝෂලා 7 දෙනෙක්. නොදන්නවා වගේ අහිංසා ඔහුගෙන් ඔහු කවුදයි විමසුවා. මං අරෝෂ. අඳුරන්නේ නැද්ද මාව? ඔහු විමසුවා. අනේ මන්ද කියලා පිළිතුරු දෙනවත් එක්කම අරෝෂ කීව දෙයින් අහිංසා අතරමං වුණා. ඔයා මට කැමතියි වගේම මන් දන්නවා අනිත් අයත් මට කැමතියි කියලා. ඒ වුණාට මං කැමති ඔයාට විතරයි. කියන්න දෙයක් හිතා ගන්න බැරුණු අහිංසට මැවිලා පේන්න ගත්තේ වටේම ඉන්න අරෝෂලත් ඒකම කියන්න Tamanගේ ළඟටම එනවා වගේ හැඟීමක්. ඒත් එක්කම පුටුවෙන් නැගිට්ට අහිංසා කෙලින්ම ගියේ ආයතන ප්‍රධානියාගේ කාමරයට. ගිහින් හදිසි අසනීප තත්ත්වයක් කියලා ගෙදර යන්න අවසර ඉල්ලුවා. ඒ තමයි අහිංසා ඒ රැකියාවටත් ගිය අවසාන දවස. 11 වෙනි පරිච්ඡේදය ආරම්භය ගන්නේ අමුත්තෙක් ඇවිත් කියලා. නව චරිතයක් හඳුන්වා දීමේ අරමුණෙන් බව මේ කතාවේ මාතෘකාවෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපේ කතාවේ ප්‍රධාන චරිතය අහිංසා සහ කහකිරිල්ලි පෙර පරිදිම මේ පරිච්ඡේදය පුරාවටත් අපට දැක ගන්න පුළුවන් වෙනවා. මොවුන් දෙදෙනාගේ මිත්‍ර සමාගම ප්‍රේමය රාගය සමග බැඳි සම්මාහන ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වීගෙන ගියා. සමහර අවස්ථාවල මිනිත්තු පැය ගණන් ඔවුන් තමන්ගේ හැඟීම් සමසිතින් බෙදාගත්තා. ඒ අතර අහිංසගේ නැගණිය වන දේදුණු තමන්ගේ රැකියා ශේෂ්ත්‍රයේ ඉහළට යමින් gedara සියලු දෙනාගේ ආදරේ කරුණාව මැද gedara ලොකු කෙල්ල බවට පත් වෙනවා.
එනම් අහිංසගේ අක්ක බවට පත් වෙනවා. අහිංස රැකියාවට නොගොස් සිටි සමහර මාසවල ඇය මුදල් අතින්ද ඉහළින් සිටියේ. මේ අතර දිනයක නිවසේ තමන්ට නොපුරුදු හිනාහඬක් සමග ඒ කවුරුන්ද යන ගැටලුව අහිංසට මතුවූ අවස්ථාවේ ඊට පිළිතුරු සෙව්වේ අත්තම්මගෙන්. ඒ දේදුණුගේ බෝයිපෙන්. හරි ෂෝක් කොල්ලා. අත්තම්මා දුන් පිළිතුරෙන් ඔහුව ගෙදර අය හොඳින් හඳුනන බව හැඟී ගිය අහිංසා පමණක් මේ පිළිබඳව නොදන්නා බව හැඟී සියුම් දුකක්ද ඇයට නොදන්නාම නෙවෙයි. දේදුණුගේ පෙම්වතා නමින් මේඝ. පිරිච්ච මූණක්, දිග නහයක්, පළල් දෙතොලක් හිමි මේඝ අහංකාර පිරිමියෙක්. මේ වන විට ඔහු අහිංසාද දැනුවත්ව 3-4 වතාවක් නිවසට පැමිණ ඇත. දෙමව්පියන්ද දේදුණුගේ සහ මේඝගේ හඳහන් පවා ගලපා විවාහය සඳහා සූදානම් වෙමින් සිටී. මේ අවස්ථාවේ දේදුණුට අවශ්‍ය වන්නේ විශාල මුදලක් වැය කර ශ්‍රැංගිලා හෝටලයේ වෙඩින් එක ගැනීමටය. නමුත් මේඝ සහ දෙමව්පියන් එයට වැඩි කැමැත්තක් නොදැක්වුවද අවසානයේ දේදුණුගේ තීරණයට එකඟ වීමට ඔවුන්ට සිදුවිය. මේ සියල්ල අවසානයේ දිනයක මේඝ නිවසට පැමිණෙන විට සිටියේ අහිංසත් අත්තම්මාත් පමණකි. අත්තම්මා තේ හැදීමට කුස්සියට ගිය අවස්ථාවේ අහිංසත් එතනින් කුස්සියට යාමට සැරසෙන විට මේඝ ඇයට කතා කළා. පිටුපෑ යෑමට නොහැකි තැන ඇයද ඔහු හා කතාබස් කිරීමට එතනට ගිය අවස්ථාවේ ඔහු දේදුණුගේ ආත්මාර්ථකාමී මුදල් නාස්තිකාරී හිතුවක්කාරී ක්‍රියාවන් ගැන කනස්සල්ල ඇය සමග කියා සිටිනවා. ඔහුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමටද කිසිවෙකු නොමැති බව පැවසුවේ අවංකවම බව ඇයට හැඟෙනවා. මේ සංවාදයේ අතරතුර අත්තම්මා මේඝට පමණක් තේ හදාගෙන පැමිණීමෙන් රචකයා මේ පරිච්ඡේදය අවසන් කරන්න තීරණය කරනවා. මං ඔයාගේ කවුද? එහෙම කියලා තමා 12 වෙනි පරිච්ඡේදයට රචකයා අපිව අරන් යන්නේ. කලින් සිදුවීමෙන් පස්සේ මේඝ අහිංසගේ ගෙදර එන්නේ සතියකට විතර පස්සේ. ඒ එන දවසෙත් ගෙදර කවුරුත්ම නැහැ. අහිංසා සහ ගෙදර වැඩට ඉන්න සුමනාවතී විතරයි ඉන්නේ. මේඝගේ කාර් එක පැමිණෙන හඬ ඇසෙනවා සමගම අහිංසා ශාලයට යාමට අලුත් ඇඳුමක් තෝරා ගැනීමට අපොහසත්ව අවසානයේ නිල් පාට පටි තියෙන ස්කිනියකුයි කොටකලිසමකුයි ඇඳන් මේඝ ඉන්න ශාලයට ගිහින් ඔහු සමග දොඩමළු වුණා. කෙටි විලාවකින් සුමනාවතී සදු තේකෝප්පය රැගෙන මේඝ හමුවීමට ගිය අහිංසා තමන්ගේ අතින්ම ඔහුට තේකෝප්පය දෙන විට ඔහුගේ අතැඟිලි හා තමාගේ අතැඟිලි එකට ගැටීමෙන් ඇගේ ඇඟම කිලිපොලා යන්න වෙනවා. ඒත් සමගම තේක දීමට බිමට නැමී සිටින අහිංසාගේ පටි ස්කිනිය තුලින් ඇගේ පියවරු දෙස මේඝ බලා සිටුණු අහිංසා දකිනවා. ඒ සමග මේ පිරිමිය පියවරු වලින් පහළටගෙන කලිසමත් ටී-ෂර්ට් එකත් අතර ඉන ප්‍රදේශයේ නතර වී ඇති අවුරුද අහිංසට පේනවා. ඒ සමගම කිසිවක් කල්පනා නොකර එක උස්මට තේ උගුරු 2-3ට තේක බී අවසන් කළ මේඝ කෝප්පය මේසය මත තබා යාමට සැරසුනේ අමතක වූ වැඩක් කිරීමට යාමට අවශ්‍ය බව පවසමින්. ඉතින් හිතවතුනි මේඝ ගිය පසු අහිංසා විසින් ඔහු බී අවසන් නොකර තිබූ තේ කෝප්පේ ඉතිරි කොටස ඇය බොනවා. ඒ තුලින් ඇයට දැනුනේ සුමනාවතීගේ තේ රස නොව මේඝගේ තොල්වල රස. ඉන්පසු අහිංසා විසින් ඒ කෝප්පය කාටත් හොරෙන් තමන්ම වතුර බීමට පාවිච්චි කරන්න පටන් ගන්නවා. මෙම සිදුවීමෙන් සති කිහිපයක් යනතුරු මේඝ අහිංසගේ නිවසට පැමිණියේ නැහැ. නමුත් දේදුණු සහ මේඝ නිවසින් පිටතදී මුණ ගැසෙන බවත් ඔවුන් දෙදෙනාගේ විවාහය සඳහා ශ්‍රැංගිලා හෝටලය වෙන් කළ බවත් නිවසේ සිදුවන කතාබහ තුලින් අහිංසට දැක ගන්න ලැබෙනවා. ඉතින් හිතවතුනි මේ සිදුවීම් වලින් සතියකට විතර පස්සේ තමා හොඳම සිදුවීම සිද්ධ වෙන්නේ. දිනක් හොඳටම පරක්කු වී ඔෆිස් එකෙන් පැමිණෙන අහිංසා බසයෙන් බැස පාර දිගේ ඇවිදගෙන යන විට ඇයගේ මග හරස් කරමින් කාර් එකෙන් පැමිණි මේඝ ඇයව නිවසට දාන බව පවසා රථයට නංව ගන්නවා. කාර් එකට නැගපු අහිංසවත් දාගෙන මේඝ ගෙදර යන පාරේදී අහිංසගෙන් අහන දේත් එක්ක අහිංසට ලැජ්ජ හිතෙනවා. මේඝ අහනවා ඇයි එදා මම් බීලා ඉතිරි කරපු තේ එක බීව්වේ කියලා. අහිංසානෝ කවුද කිව්වේ කියලා. මේ සිදුවීම කවුරුත් මේකට කියලා නෑ හිතවතුනි.
මේකම තමයි එදා යන්න කාර් එකට නගිද්දී අහිංසයේ තේ එක බොනවා දැකලා තියෙන්නේ. අවසානයේ අහිංසා ඇත්තම කියනවා මට ඕන වුණා ඔයාගේ තොල්වල රස බලන්න. ඒ වචන කිනිස්සක් අනිනවා වුණත් අහිංසට ඒ ඇත්ත හංගන්න අවශ්‍ය වුණේ නැහැ. ඉතින් ඒ වචන සමගම මේක බිම බලාගෙන හිටිය අහිංසගේ මූණ ඔහුගේ තද ග්‍රහණයෙන් අත් දෙකින් ඉහළට ඔසවලා ඇගේ දෙතොල් සිප ගන්න වුණා. මේ තද ග්‍රහණයෙන් ඇසිල්ලක් ලද නිමේෂයේ ඇය ඔහුව දෑතින් තල්ලු කර මෙය වැරදි සබඳතාවයක් බව පැවසුවා. ඇය ඔහුගේ කවුද යන පැනය ඇසුවද ඔහුට පිළිතුරු නොවීය. එයට පිළිතුරු ලෙස ඔහු ඇයව තම පපුවට තුරු කරගෙන බොහෝ වේලාවක් සිටි අතර ඒ උණුසුමට ඇය තව තවත් ගුලිව්වා මිසක ඉන් මිදීමට ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිමේෂයෙන් පසුව ඇයව කාර් එකේ පිටුපසට අසුරනට රැගෙන ගිය ඔහුත් ඇයත් ප්‍රේමයේ ගැඹුරු සන්ධිස්ථාන සොයා යන්න වුණා. ඔවුන් දෙදෙනාගේ මංගල රැය එදා ඒ පාළු පාරේ කාර් එකක් ඇතුළට සීමා වුණා. මේ සිදුවීමෙන් දින දෙකකට පසු ඔහු අහිංසලාගේ ගෙදර පැමිණ දේදුණු සමග විවාහ වීමට නොහැකි බව අම්මාටත් තාත්තාටත් ආත්තම්මාටත් පවසා දේදුණුට දිගහැල්ලක් මගින් ඊට හේතු වෙවා තියෙනවා. ඒ සියල්ලටම දේදුණු යැව්වේ වචන 4ක කෙටි පණිවිඩයයි. මං ඇසිඩ් ගහනවා තමුසෙට. නමුත් ඒ වචන වලට මේක බය වුණේ නැහැ. ඊට සති දෙකකට පසු නැවත මේක අහිංසාගේ ගෙදරට පැමිණ අහිංසා සහ ඒ අතර තිබූ සම්බන්ධ ගැන පවසා අහිංසා විවාහ කර ගැනීමට කැමති බව ප්‍රකාශ කළා. ඒ සිදුවීම සමග අහිංසට මේකට මංගල උත්සවයක් ගැනීමට තියා පොරොන්දම් බැලීමටවත් අවශ්‍යතාවයක් නොවිය. ඊට පසු දිනම ඔහු Tamanගේ අලුත් නිවසට අහිංසාව රැගෙන යනවා. ඒ ආකාරයට මේඝ ශානක එදිරිසිංහ අහිංසාගේ නීත්‍යානුකූල සැමියා බවට පත් වෙනවා. මේඝගේ සහ අහිංසාගේ හදිසි විවාහයෙන් පසු 13 වෙනි පරිච්ඡේදයට අපව ගෙන යන්නේ වැම්පයර් වවුලන් සහ පලිගන්න හැපින්නන් කියලා. තම නැගණියගේ පෙම්වතාව විවාහ කරගත් අහිංසා නිතරම සිටියේ Taman කළ දේ ගැන බියෙන්. අහිංසා පමණක් නෙවෙයි මේකද හිටියේ දේදුණු උන්ට නපුරක් කරાવી කියන බියෙන්. ඒ නිසාවෙන් අහිංසා Tamanගේ නිවසට දින දෙතුන් වතාවක් දුරකථන ඇමතුමක් ලබා දී විස්තර විමසීමට අමතක කළේ නැහැ. මේ අතර දිනක් මේක අහිංසට නිින්දෙන් ඇහැරවලා දේදුණු ඇවිත් කියා පවසා ඊට සතියකට පමණ පෙර නිවසට ගෙනවිත් ඇඳ යට සංගවා තිබූ කඩුවක්ද රැගෙන ගේ ඇතුළ විපරම් කර බැලීමට යනවා. අහිංසද ඔහු පසුපසින්ම යනවා. මුලින්ම සාලයේ විපරම් කිරීමෙන් අනතුරුව මේක පැවසුවේ ඇය සිවිලිමේ සිටිය හැකි බවයි. තවත් විටක මාළු ටැංකියේ මාළුවෙකුගේ වෙස්ගෙන මාළු ටැංකියේ ඇති බව මේ ආකාරයට දේදුණු කෙරේ ඇති බිය නිසාම ගෙදර ආරක්ෂාවට බල්ලන් 6 දෙනෙකු රැගෙන ඒමට කටයුතු කරනවා. ඔවුන් බලා ගැනීමට ඔගස්ටන් නැමැති සේවකයෙකුද වැඩට ගන්නවා. ගෙදර ඉදිරිපස සිටින බල්ලා සියුස්, ගෙදර පිටුපස මුර කරන බල්ලා ඇපලෝ ලෙසත්, කුස්සිය මුර කරන බල්ලා දියෝනියස් ලෙසත්, තර්මිස්සා හොම්සන් කාමර දෙක මුර කරන බල්ලන් වූ අතර මාළු ටැංකිය මුර කිරීමට ඇතිනා බැල්ලියට සිදුවිය. මේ ආරක්ෂාවට අමතරව මේක විසින් CCTV කැමරා 34කින් යුත් පද්ධතියක් නිවස පුරා මෙන්ම වත්තේද සවි කරනවා. දේදුණු සොල්දරය උඩින් බඩගාගෙන එන්න පුළුවන් නිසාත්, වවුලෙකු වී පැමිණිය හැකි නිසාත්, හැපින්නක් වී පැමිණිය හැකි නිසාත් එළියේ අඹගසේද ගෙදර සොල්දරයේද වතුර බහින කාණු පද්ධතියේද කැමරා සවි වෙනවා. මීට අමතරව ගෙදර දොරෙන් හෝ ජනේලයක් අරින විට නාද වීමට එලාම් පද්ධතියක්ද සවි කරනවා. නමුත් මේ නාද වූයේ බල්ලන්ගේ ස්පර්ශයත් සමග. මෙය රාත්‍රියේ ඔවුන්ගේ නිින්දට මෙන්ම අබුසැමි සබඳතාවලටද බාධාවක් වීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ. මේ අතර මේඝගේ ගෙදරින් අත්‍යවශ්‍ය දෙයකට ඇරෙන්න ඔහු පිළිබඳව දෙමාපියන් සොයා බැලුවේ නැහැ. ඊට හේතු වූයේ ඔහු හදිස්සියේම අහිංසා විවාහ කර ගැනීම. අහිංසාද තම දෙමාපියන්ගෙන් දුරස්තව ජීවත් වූ නිසා ඔවුන් දෙදෙනා පමණක් සිටින ලෙස සිටීමටද සිදු වෙනවා. නමුත් දිනම් මේඝගේ නැගණිය අහිංසට එවූ කෙටි පණිවිඩයක් නිසාවෙන් ඇගේ හිත කනස්සල්ලෙන් පසු වෙනවා.
ඔයා හනිමූන් එක ගත කළේ කාර් එකක කියලා මම දන්නවා. අයියා මට කියලා තියෙනවා ඔයා ගැන හැම දෙයක්ම. ඒ සිතුවිල්ලත් සමග අතීතාවර්ජනයක යෙදුණු අහිංසාට සිදු වූයේ ඒ පළමු දවසේ විඳි ආස්වාදයේ ඔවුන්ගේ නිවස ඇතුලේ කිසි දිනක ඔවුන් අත්විඳ නොමැති බව. නැවතත් ඇයට ඒ මොහොත විඳ ගැනීමේ දැඩි උමනාව මත ඇය මේකට කාර් එකේ කොහේ හෝ යන්න යෝජනා කරනවා. ඔහුද ඊට මැලිකමක් නොදක්වාම ගමනට එකඟ වෙනවා. ශ්‍රැංගිලා හෝටලයෙන් රාත්‍රී ආහාරයත් රැගෙන ඔවුන් නිවස බලා යන විට ඇය කාර් එක නතර කරන ලෙස ඔහුට විධාන කරනවා. ඔහුත් ඇයට කීකරු වී කාර් එක නතර කරනවා. කිසිදු කතාවකින් තොරව පිටිපස අසුනට ගොස් ෂීට් එක මත වැතරී බ්ලවුසයේ බොත්තම් 2-3ක් ගලවා ඔහුට කතා කරනවා. ඉබින්න මාව. ඇය ඔහුට ආරාධනා කරනවා. ඔහුගේ අත් වෙවුලන බව ඇයට දැනුනේ ඇගේ ඉන ප්‍රදේශයේ ස්පර්ශය මගින්. ඔහු එක්වරම ඇගේ ශරීර ග්‍රහණයෙන් මිදී ෂීට් එක මත වාඩි වී මට බෑ දේදු යන වචනය කටින් පිට කරනවා. ඒ නම ඇහෙනවත් සමගම ආදරය මිශ්‍ර ක්‍රේන්තියකින් ඇය ඔහු දෙස කිසිවක් නොකියා බලා ඉන්න අතර ඔහු ඇයගෙන් දෙතුන් වතාවක් සමාව ඉල්ලනවා. අඳුරේ සිටම මොකද කරන්නේ මං යන පැනය ඇයගෙන් ඇහුවද පිළිතුර මුවින් නොකියා ඔහුව තරයේ බදාගෙන ඔහුගේ පපුවට මුව තබා සිටියා පමණි. ඇගේ කඳුළු කැට දෙකම්බුල් දිගේ පහළට රූරා යන පිට ඔහුගේ ගිනියම් වූ කඳුළු කැට අහිංසාගේ නිරුවත් පපුව මතට වැටී තිබුණා. හිතවතුනි මේ විදියට රචකයා අපිව 13 වන පරිච්ඡේදයෙන් 14 වෙනි පරිච්ඡේදය කරා රැගෙන යනවා. ඉතින් හිතවතුනි පෙර දිනයක සිදු වූ හිත් රිදෙන සිදුවීමෙන් පස්සේ ශානක හොඳ සැමියෙක් වෙන්න පටන් අරන් තිබුණා. අහිංසා කැමති කෑම බීම නිතරම ගෙනත් දුන්නා. කැමති තැන්වල එක්කන් ගියා. ඒ විතරක් නෙවෙයි ඔෆිස් ගියත් දවසට 7-8 වතාවක් අහිංසට කෝල් කරලා කෑවද හොඳින්ද කියලා අහන්නත් අමතක කළේ නෑ. මේ ගැනත් අහිංසට වෙලාවකට සැකයක් මතුවුණා. මොකද දේදුනුත් එක්ක එකතු වෙලා අහිංසව පිස්සියක් කරන්න මේගව යොදාගෙනද කියලා. මොකද අහිංස FB කියවපු ලිපියක තිබුණලු ඕනවට වඩා කාරුණික සැමියන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. මේ අතර ශානකගේ CCTV හයි කරපු යාළුවා වන කලින්දු දවස් 3-4 වතාවක් අහිංස සහ මේඝ සමග බියර් එකක් බීලා කතා කර ඉන්න පුරුදු වෙලා හිටියා. මුලින් අහිංස බියර් බීවේ නැති වුණත් මොවුන්ගේ කතා රසය සමගම ඇයත් බියර් බීමට පුරුදු වුණා. දිනක් මෙලෙස කතා බහක සිටින අවස්ථාවක මේඝ බාත්රූම් එකට ගිය විට මේසය මත තිබූ දුරකථනය නාද වෙනවා. එය අතටගත් අහිංසා දුටුවේ එම ඇමතුම දේදුනුගේ බව. නමුත් බාත්රූම් එකෙන් පැමිණි මේඝ එය ඔෆිස් එකේ කෝල්ලයක් බව පවසා මග හරිනවා. එතැන් සිට ඉතිරුව තිබූ බියර් සියල්ල පානය කළ අහිංසා උදේ නැගිටින විට මේඝ ඔෆිස් එකටත් ගොස් අවසන්. දවල් කාලයේ ඔගස්ටන්ට ගියා නැවත බියර් බෝතල් 2ක් ගෙන්වාගෙන බීමෙන් අනතුරුව ඇග්නස් සොයා කුස්සියට ගිය ඇය මේඝ ගැන විමසා කාමරයට එන විට දොර ලොක් වී තිබූ අතර ඇග්නස්ට යතුරු සෙවීමට පවසා ඇය යතුරු සිදුරුවෙන් ඇතුළ බලන විට දුඩුවේ මේඝ සහ දේදුණු ඇඳ මත සිටින බව. නමුත් ඇග්නස්ට එසේ බලන්න කී විට ඇයට කිසිවක් පෙනුනේ නැහැ. අවසානයේ දොර හැර බැලූ විටද ඇඳ මත කිසිවෙක් නොවිය. ඊට යාබද නාන කාමරයේ ජනේලය විවෘත වී එතනින් අත්තටු ගහන ශබ්දයක් ඇසුණ බවත් මේඝ සහ දේදුණු දෙදෙනා වෙස්මාරු දෙමලිච්චයන් ලෙස බලා ගිය බවත් දේදුණු පවසනවා. තොල්ලුණත් ලස්සන ලේ පුරල ඉදිමුණාම. එහෙම කියලා තමා රචකයා 15 වෙනි පරිච්ඡේදය පටන් ගන්නෙ. ඉතින් හිතවතුනි මේ පරිච්ඡේදයෙන් අපට මෙන්න මෙහෙම කියනවා. ශානකගේ දුරකථනයට එදා දේදුණුගෙන් පැමිණි ඇමතුම නිසා නොඑක් සැකසංකා අහිංසගේ හිත වෙලා ගැනීමත් සමග මේඝව එපා වෙමින් තමා තිබුණේ. මේ දෙදෙනා වෙනදා මෙන් නොව සයනේදී පවා දෙපසට වී නිදා ගන්න තත්ත්වයක් උදා වුණා. ඒ අවස්ථාවේ ශානක දුරකථනයේ CCTV බලන අතර අහිංසා TikTok බලන්න පුරුදු වෙලා හිටියා.
දිනක් TikTok එකේ දේදුනුගේ රූපයක් දැකීමත් සමග විස්තර සොයා ගිය අහිංසාට ඇය පිරිමියෙකුගේ අතක් අල්ලාගෙන සිටින ෆොටෝ එකේ ඇත්තේ මේඝගේ අත බවත් ඇගේ ෆොටෝ වලට මේඝ හාත් දමා ඇති බවත් දුටු විට ඇය ඔහු සමග මේ පිළිබඳව වාද කරන්නට වූ අතර දෙදෙනා අතර කම්බුල් පහර වලින් අනතුරුව මේඝ විසින් අහිංසාගේ තොල් පිපිරෙන්න පහර එල්ල කර ඇයව දූෂණය කරන්නට වුණා. මේ රාත්‍රියෙන් පසු අහිංසට අවශ්‍ය වූයේ මේඝගෙන් නිවත් වීමට. නමුත් ඇය රාත්‍රිය පුරා සිදු වූ දේ නැවත ආවර්ජනය කිරීමෙන් සහ උදෑසන අවදි වීමෙන් මුළුමනින්ම ඒ තීරණය වෙනස් වෙලා තිබුණා. මේ සියල්ල නැවත ආවර්ජනය කිරීම ආශාදයක් බවට පත් වෙලා තිබුණා. පෙරදා රැයේ තිබූ කේන්තිය මේ වන විට ආදරයක් බවට පත් වී තිබුණා. ඇය තම අතින්ම ඔහුට කෑම ඉව්වා. ඔහු හවස පැමිණෙන විට ඉතා ආදරයෙන් පිළිගෙන තමා විසින්ම උයපු කෑම ඔහුට කන්න දෙනවා. ඔහුත් තාම රස කර කර ඒ ආහාර වේල භුක්ති විඳිනවා. ඉන් අනතුරුව සියලු තරහ අමතක කර ඔවුන් ඉතාම රොමැන්ටික් රාත්‍රියක් ගත කරනවා. මෙලෙස සතියක් පමණ එකම දේ සිදුවන විට අහිංසාට නැවත සියල්ල එපා වීමට පටන් ගන්නවා. ඇයට අවශ්‍ය වූයේ නැවත මේකට පහර දීමට, ඔහුව කුපිත කිරීමට. ඉතින් එතකොටනේ ඇය මේ සඳහා හේතු හෙව්වා. ඇයට හේතු හමු වුණා. ඒ මේඝගේ අණ්ඩවයා එකකින් දේදුනුගේ පර්ෆියුම් සුවඳ ආව එක. එදා මේකට කලින් අහිංසා මේකට කම්බුල් පාරක් ගැහුවා. රණ්ඩුව ආරම්භ වී පෙර පරිදිම ඔහු විසින් ඇයට බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමෙන් මේ රණ්ඩුව අවසන් වෙනවා. පසුදා මේක ඔෆිස් යන විට ෂර්ට් දෙකක් ඇඳන් යාමට සිද්ධ වුණේ අහිංසගේ නියපොතු පාරවල් වලින් උදේ වන විටත් ලේ ගලමින් තිබූ නිසා. මෙදිනට පසුවදා කහකිරිල්ලි මාසයකට පමණ පසුව කෝල්ලයක් ගන්නේ අහිංසා බැලීමට. එවිට වීඩියෝ කෝල් එකෙන් අහිංසාගේ මූණ ඉදිමී ඇති බව ඇසූ විට ඇය මේක තමන්ට ගැහුව බවත් ඇයද මේකට පහර දුන් බවත් පවසනවා. මේ වෙලාවේ කහකිරිල්ලි කියන්න උනේ ඉන්න බැරි නම් මිනිහගෙන් අයින් වෙන්න කියලා. ඒත් ඒකට උත්තර විදිහට අහිංස කියන්න උනේ මේකව මරන්න අවශ්‍ය බව. ගෑණියට මිනිහෙන් මරන්න තියෙන හේතු දෙකයි. පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරය කරන එක. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක. අහිංස කියන්නේ දරා ගන්න බැරි තරම් මං එයාට ආදරය කරන නිසා මට එයාව මරන්න ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි කියලා. 17 වෙනි පරිච්ඡේදයේ ආරම්භය දුටුවම අමුතු গুপ্ত බවක් පෙන්눔 කරනවා. එයාව පේන්නේ මට විතරයි. එහෙම කියලා තමයි පරිච්ඡේදය හඳුන්වන්නේ. ඉතින් හිතවතුනි පෙර සිදු වූ සිදුවීම් නිසාවෙන් අහිංසගේ හිත රිදිලා අවසානයේ ඇය තම සැමියා මේඝව මරන්න තීරණය කළ තිබ්බේ. මේ කතාව කහකිරිල්ලට කිව්වට පස්සේ එයා නිර්දේශ කළේ සේපාලිකා අක්කා. අපි පළමු පරිච්ඡේදයේ සේපාලිකා අක්කව අඳුනගත්තා. ඉතින් එයා මේඝව මරන්න ඕන රහස් ක්‍රමය ඇයට කිව්වා. ගෙදර ආවට පස්සේ ගොඩක් කල්පනා කරපු අහිංසා ඔහු මරන්නේ නැතුව ඉන්න තීරණය කළා. මෙහෙම දවස් 3-4ක් වෙද්දී දේදුණු අලුත් TikTok එකක් දාලා වෙනද වගේම hina වෙලා දාලා තිබුණේ. ඒ TikTok එකේ වෙනදට වඩා එයා සෙක්සි බවක් දැක්කා. ඒ වගේම වෙනද මේඝගේ අත විතරක් තිබුණු ඒ වීඩියෝ වලට මෙදාපාර දේදුණු මේඝගේ ඇඟම අරන් තිබුණා. පිටුපාල හිටිය ෆොටෝ එකක් වුණාට අහිංසට මේඝව අඳුරගන්න පුළුවන් වුණා. ඉතින් පෙරදා මේඝව නොමරන්න ගත්ත තීරණේ ඒ TikTok එක දැක්කට පස්සේ වෙනස් වුණා. මේඝව මරන්න සේපාලිකා අක්ක දුන්න විෂ ආහාර වට්ටෝරුව ඇය භාවිතා කළා. විෂ සහිත ආහාරය අනුභව කිරීමෙන් පසුව ඔහුට පෙර ඇය නින්දට වැටුණා. මරණ බිය දැනුණු විට නිදිපෙති නින්දට ගිය ඇය පහුවදා අවදි වන විට ඇග්නස්ගෙන් විමසුවේ මේඝ කෝ කියලා. ඉතින් මොනවද කියනවත් සමගම මේඝ ඇය ඉස්සරහට ආවා. දෙයනේ මේඝ දෙයියෙක් වෙලා නැත්තම් දෙවියෝ මේඝ වෙලා එහෙම හිතුණු අහිංස ඔහුගෙන් ඇහුවේ ඇයි ඔය රත්තරන් වලින් මූණ හේදුවේ කියලා. ඒ තරමට ඔහුගේ මූණ රත්තරන් පාටයි. මිනිහගේ මූණ රත්තරන් පාට වෙන්නේ එයාගේ ගෑණි එයාට පණටත් වඩා ආදරය කරනකොට. එහෙම හිතන් අහිංස කල්පනා කරේ මේ මිනිහා කවුද? මම මරලා දාපු මේඝද? නැත්තම් දේව වෙස් ගත්ත මේඝද? වහදුන්න මේඝ මැරලා නැද්ද කියලා විතරයි.
අවසාන පරිච්ඡේදයේ 18 වෙනි පරිච්ඡේදය ආරම්භ වෙන්නේ පෙර පරිච්ඡේදයේ ලෙසටම සානක වසා ආහාර ගැනීමෙන් පසුදා උදෑසන වැඩට යාමත් සමග. ඔහු ගිය පසු ඇය සේපාලිකාට කෝල් එකක් ගන්නවා. අරන් කිව්වා මම මගේ මිනිහව මැරුවා කියලා. සේපාලිකා ඇහුවේ විශ්වාසයිද කියලා. එතකොට අහිංස කිව්වේ මම එයාව මරපු බව මට විශ්වාසයි. ඒත් මං ඉස්සරහා එයා ඉන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. මේ පිළිතුරත් එක්ක සේපාලිකා කියන්න උනේ සමහර මිනිස්සු මැරුණත් පණ පිටින් ඉන්නවා, පණ පිටින් හිටියත් මැරිලා වගේ ඉන්නවා කියලා විතරයි. ඉතින් රෑ නිදාගත්තට පස්සේ අහිංස මේගගේ අත හොරෙන් අල්ලලා බැලුවා. ඒ අත උණුසුම්. ඉතින් ඒ සතුරු වුණා මේක මැරිලා නැහැ කියලා. පහවදායේ සේපාලිකා හමුවන්නේ එයාගේ ගෙදර ගියා. ඒ ගිහින් කීවේ මට මේක ඉවරයක් කරන්න ඕන බව. මේක ජීවතුන් අතර නිසා ඔහු නැවත දේදුණු සමග සම්බන්ධයක් ආරම්භ කරાવી එබැවින් මෙවර ඇයට දේදුණු මරන්න ඕන වුණා. නමුත් ඇය මරණ එක තේරුමක් නැති බව සේපාලිකා පැවසුවා. ඒ මන්දයන් දේදුණු නිසාවෙන් තමා අහිංසා ජීවත් වීමට හේතුවක් නිර්මාණය වී ඇත්තේ. අවසානයේ අහිංසා ගේම් එකට එන්න දේදුණට මැසේජ් එකක් දානවා. තමුසේ මගේ මිනිහ එක්ක තියෙන සම්බන්ධය දැන්වත් නතර කරගන්න ඕන. තප්පර කිහිපයක් යන්න කලින් ඒක රිප්ලයි ආවේ මේ විදිහට. හොඳට දැනගන්නවා. ඒ තමුසේගේ මිනිහා නෙවෙයි. මගේ මිනිහා. එයා අයිති තමුසේට නෙවෙයි. මට. හැබැයි එයා දැන් දවස් 3ක ඉඳන් ඔෆිස් ආවේ නෑ. එයාව දැක්ක කවුරුත් ඇත්තෙත් නෑ. තමුසේ එයාට මොනවද කළේ? ඉතින් හිතවතුනි ඔන්න ඔය විදිහට මේ ටොක්සික් කියන කතාව අවසන් වෙනවා. කතාවේ අන්තිම අවසානය වෙන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් අපිට මට හිතා ගන්න බෑ කොහොමද ඇත්තටම මෙයා මැරුණද, චානකව මැරුවද නැත්තම් දේදුණු වෙනම. මට හිතෙන විදිහට මේ අහිංසා වෙනම එයාට නිකන් මානසික රෝගයක් වගේ තියෙනවා. එයා හදාගත්තු වෙනම ලෝකයක එයා ජීවත් වෙනවා. එහෙම එකක් තමයි මට තේරෙන්නේ. කියන්නේ එයා කවදාවත් මේක එහෙම නැත්තම් මේ ශානකව විවාහ කරගත්තේ නැහැ. එයා නිකන් හිතාගෙන තමයි ජීවත් වුනේ. අර ඔෆිස් වල ආපු ඒ පිරිමි ඒ කවුරුවත් මෙයාගෙන් එහෙම කැමැත්ත මුකුත් ඇහුවේ නැහැ. මෙයා නිකන් හීන ලෝකයක ජීවත් වුණා වගේ එකක් තමයි මට හිතෙන්නේ. අනේ මන්ද ඔන්න ඔය විදිහට කතාව අවසන් වෙනවා. කොහොමද ලස්සන කතාවක්. ඉතින් මේ පුළුවන් උපරිම කෙටි කරලා තමයි මම මේ කතාව කියලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ සම්පූර්ණ කතාව අහන්න, මේ කියන්නේ පොත අරගෙන කියවන්න. ලස්සන කතාවක්. ඉතින් මොහන් රාජ් මඩවල මහත්තයාගේ ලස්සන කතාවක්. ඉතින් පොත් කියවන වගේ යාළුවොත් මේ channel එකට අලුතෙන් මේ channel එක share කරලා ඕගොල්ලෝ පොත් කියවන යාළුවන්ටත් මේ channel එක හඳුන්වා දෙන්න. ඉතින් තවත් ලස්සන අලුත් පොතක් එක්ක හමු වෙමින් බලාපොරොත්තු වෙන්න. මම සමුගන්නවා. මම ඕගොල්ලෝගේ ආදරණීය පුස්තක බයි UD.